ලංකාවේ අධ්‍යාපනය හදාarලා උසස් අධ්‍යාපනය හදාරපු කෙනෙක් විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒක අවශ්‍ය වෙනවද කියන එක ගැන මට මොනවද කියන්න තියෙන්නේ කියලා බලමු. මගේ නම සුදම් සුරසිංහ. අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2026 ජනවාරි මාසෙ. මේ වෙද්දී ලංකාවේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙනවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. විශේෂයෙන්ම අපිට පිටරට ඇවිල්ලා මෙහි ළමයින්ට පිටරට ළමයින්ට උගන්වන්නකොට අපිට මුලින්ම හිතෙන දේ තමයි අපේ ළමයි ටිකක් දක්ෂයි කියලා. එතකොට එකපාරටම අපිට හිතෙනවා ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයින්ගේ දක්ෂතාවය මෙහි ළමයින්ගේ දක්ෂතාවයට වඩා වැඩි කියලා. හැබැයි ආයි ටික කාලයක් යනකොට තේරෙනවා විශ්වවිද්‍යාලවලට පැමිණෙන ප්‍රතිශතය ලංකාවේ පැමිණෙන ප්‍රතිශතය සහ මෙහි පැමිණෙන ප්‍රතිශතය ලොකු වෙනසක් තියෙනවා කියලා. අන්න එතකොට තමයි අපිට ආයි කල්පනා කරලා බලන්න ඕනේ මොනවද තියෙන ගැටලු අධ්‍යාපන පද්ධතියේ තියෙන මොනවද තියෙන ගැටලු කියන එක. මුලින්ම හිතලා බැලුවොත් ලංකාවේ අධ්‍යාපන පද්ධතියේදී ටාගට් වෙන්නේ දක්ෂ ළමයි. ඒ කියන්නේ හැමෝම දක්ෂව කරනවා කියන එක නෙවෙයි ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළද තියෙන්නේ. එතෙන්දි වෙන්නේ දක්ෂ ළමයට තමයි උගන්වන්න උත්සාහ කරන්නේ. දැනට තියෙන පද්ධතිය තුළ මම දැකපු දේ තමයි ඒක. එතකොට මොකද වෙන්නේ අර ඒ concept ටික ඉගෙන ගත්තේ නැති ළමයි ටික දන්නේම නැතුව ටික ටික හැලෙන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලා අර දක්ෂතාවය එහෙම නැත්නම් concept ටික ඉගෙන ගන්නේ නැතුව යනවා. ඕක දීර්ඝ කාලීනව වෙන්න දක්ෂ ළමයි ටිකට තැන ලැබෙනවා වගේම අර දක්ෂ ළමයි කියලා මම මෙතෙන්දී අදහස් කරන්නේ concept ටික මුලින්ම ග්‍රහණය කරගත්ත ළමයි ටික. ඒගොල්ලා ටික ටික ඉස්සරහට යනකොට අනිත් ළමයි ටික අර concept ටික මුලින්ම ග්‍රහණය නොකරගත්ත ළමයි ටික ටික ආපස්සට යනවා. එතකොට ගොඩක් පාසල් වලදී මේ தත්ත්වය අපිට දැක ගන්න පුළුවන්. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ අර මුලදිම පළවෙනි අවුරුදු වලදී ග්‍රහණය කරගත්ත ළමයි එන්න අපි උඩට ගෙනියනවා වගේම ඒක ග්‍රහණය නොකරගත්ත ළමයි එන්න පල්ලෙහාට යනවා. එතකොට අර දක්ෂයෝ සහ අදක්ෂයෝ කියලා ඊ타ත්ම තීව්‍ර බෙදීමකට ලක් වෙනවා. එතකොට අන්නේ බෙදීම තමයි ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ තියෙන විශාලම ගැටලුව විදිහට මම දකින්නේ. එහෙනම් මොකද්ද වෙනස් වෙන්න ඕනේ කියන එක දැන් අපිට පැහැදිලි. මොකද්ද වෙනස් වෙන්න ඕනේ? අපි උගන්වන්න පටන් ගන්න ඕනේ අර හැමෝගෙම අධ්‍යාපන මට්ටම උඩට ගන්න. ඒ කියන්නේ අර පල්ලෙහාම concept එක මුලින්ම ග්‍රහණය නොකරගත්ත කට්ටියගේ ඒ concept එක ග්‍රහණය කරගන්න මට්ටම වැඩි කරන්න ඕනේ. හැමෝම ඒ concept එක ග්‍රහණය කළා ඊළඟ අවුරුද්දට යවන එක තමයි මූලිකවම වෙන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේදී වෙනස් වෙන්න ඕනේ දේ තමයි අර concept එක හරියට ළමයින්ට ලබා දෙන එක. එක විෂයන්ට අදාළ subject එකේ විශේෂ concept දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ගණිතයේ උදාහරණයක් ගත්තොත් ගණිතයේ තියෙන concept වෙනස් වෙන්නේ නැහැ. තියෙන්නේ එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න ওই වගේ දේවල්. එතකොට ওই කියන දේවල් ටික එක එක ළමයි ග්‍රහණය කරගන්න වේගය වෙනස්. ඊට පස්සේ ඒක ඉගෙන ගන්න විදිය වෙනස්. ඒගොල්ලෝ හිතන විදිය වෙනස්. එක එක ළමයා අනුවක වෙනස් වෙනවා. ඒතර අපි හැමෝටම එකම විදියකට මෙන්න මේක තමයි ක්‍රමය, මේ විදියට තමයි ඔයගොල්ලෝ හැමෝම කරන්න ඕනේ කියලා ඉගෙනුවට පස්සේ ඒක හරියන්නේ නැහැ. ඒතර අපි උගන්වන ක්‍රමය තමයි වෙනස් කරන්න ඕනේ. විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට එක ප්‍රයොරිටි දීලා කියන්නේ හැමෝටම එකම විදියකට නෙමෙයි ප්‍රාථමික අධ්‍යාපනයේදී විශේෂයෙන්ම විවිධ ශිෂ්‍යයන්ට උගන්වන ඒගොල්ලන්ගේ තියෙන මට්ටම අනුව ඒගොල්ලන් ඇසෙස් කරලා ඊට පස්සේ ඒ අනුව තමයි ළමයට උගන්වන්න ඕනේ. විශේෂයෙන්ම ඒ concept ග්‍රහණය වීමේ හැකියාව වර්ධනය වෙන විවිධ ක්‍රම වලින් එකම concept එක කීප වරක් උගන්වන්න ඕනේ.
උදාහරණයක් විදිහට එකතු කිරීම ගත්තොත් ඒක එක ඇල්ගොරිතම් එකකට දාලා මෙන්න මේ විදිහට තමයි කියලා කියන්නේ නැතුව විවිධ ක්‍රම වලින් විවිධ ක්‍රම කීපයකින් ඒ concept එක උගන්වන්න පුළුවන්. එතකොට එක ළමයෙක් එක විදිහකට ග්‍රහණය කරනවා, තව ළමයෙක් තව විදිහකට ග්‍රහණය කරගන්නවා. ඒ අවසානයේ විද්‍ය එකතු කිරීම කියන එක හැමෝටම පුළුවන් වෙලා තමයි ඊළඟ වසරට යන්නේ. ඔන්න ඔය විදිහට මම මේ උදාහරණයක් විදිහට ගත්ත ගණිතය මොකද ඒක මගේ විෂය නිසා අනිත් විෂයන් වලට අදාළවත් ওই විදිහට අපිට කතා කරන්න පුළුවන්. සරලව කිව්වොත් මොනවද වෙනස් වෙන්න ඕනේ? මූලිකව වෙනස් වෙන්න ඕනේ පළවෙනිම ප්‍රධානම දෙයක් තමයි උගන්වන විදිය. විශේෂයෙන්ම කුඩා කාලෙදී ප්‍රාථමික අධ්‍යාපනයේ උගන්වන විදිය වෙනස් වෙන්න ඕනේ. අපි ගුරුවරු විදියට බඳව ගත්තොත් උපාධිධාරීන් මම යෝජනා කරනවා ඒගොල්ලන්ට යම් විදියකට පුහුණුවක් ලබා දෙන ඉගෙනීම පිළිබඳ පුහුණුවක් ලබා දීම වැදගත් වෙනවා කියලා බඳවා ගත්තත් එක්ක. එහෙම නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය නම් පශ්චාත් උපාධි පාඨමාලාවක් කරන්න ඒක රජයේ සහයෝගය දීලා විශේෂයෙන්ම නිකම් පශ්චාත් උපාධියක් නෙවෙයි රජයේ පිළිගත් අධ්‍යාපන වේදී ඉගෙනීම පිළිබඳ පශ්චාත් උපාධියක් ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා නම් මෙන්න මේ කියන කාරණාව විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඉන්න ගුරුවරුන්ට විශේෂයෙන්ම අධ්‍යාපන වේදී උපාධියක් එහෙම නැත්නම් අධ්‍යාපන වේදී පශ්චාත් උපාධියකට රජයේ සහයෝගය ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්න ගුරුවරුන්ගෙන් ඒ වගේ ඉගෙනීම පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන කට්ටියව දැම්මට පස්සේ මෙන්න මේ කියන කාරණාව ඉහළට ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒතර ඉගෙනීමේ ක්‍රමය කියන එක සෑහෙන විදිහට වෙනස් වෙන්න ඕනේ. ඒකට අධ්‍යාපනය මේ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී ප්‍රතිසංස්කරණ ඒ පොලිසිස් වල ඔන්න ඔය කියන විශේෂයෙන්ම ඉගෙනීමේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන කාරණාව ඇතුළත් වෙන්න ඕනේ කියලා තමයි මගේ මතය. අනිවාර්යයෙන්ම ඉතින් ඊට අමතරව සමහර සබ්ජෙක්ට් ඇතුල් වෙන්න ඕනේ. ලංකාවේ තියෙන අධ්‍යාපනය තුල මම දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් වල කන්ටෙන්ට් එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් ගණන් වල ගණිතය ගත්තොත් ඒක ලොකුවට ඇඩ් කරන්න ඩිලීට් කරන්න කියලා දෙයක් නැහැ. ඒකේ තියෙන concept එක එකයි උගන්වන්න ඕනේ විදිය තමයි වෙනස් වෙන්න ඕනේ. එතකොට හැබැයි ලෝකෙත් එක්ක යද්දි සමහර සබ්ජෙක්ට් ඇඩ් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් කම්පියුටර් සයන්ස්. කම්පියුටර් කියන එක අපි දැක්කේ සෑහෙන කාලයකට පස්සේ. හැබැයි මේ වෙනකොට ළමයින්ට ස්මාර්ට්ෆෝන් දකින්න ලැබෙනවා. සමහර ළමයින්ට ගෙදර කම්පියුටර් දකින්න ලැබෙනවා, ලැප්ටොප් දකින්න ලැබෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒවා යූස් කිරීමේ අවස්ථාවක් ලබා දුන්නාට ගැටලුවක් නැහැ. ඒක යූස් කරන්න කියන්නේ ඉස්කෝලේදී මේ ඇල්ගොරිතම්ස් ඒ කියන්නේ කොහොමද මේක කම්පියුටර් සයන්ස් කියන concept එක ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල් කරන්න පුළුවන්. එතන ඉඳන්ම කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ සමහර සබ්ජෙක්ට් ඇඩ් වෙන්න ඕනේ. සමහර සබ්ජෙක්ට් ඇඩ් වෙන්න ඕනේ. ඒක ඇඩ් වීම ළමයින්ට ඉදිරි අනාගතයේදී සෑහෙන වටිනවා. ඒක නිසා අපි සමහර සබ්ජෙක්ට් ඇඩ් වෙන්න ඕනේ. තියෙන සබ්ජෙක්ට් වල ඩිලීට් කරන්න ඇඩ් කරන්න ලොකුවට දේවල් නෑ. ගණිතය, විද්‍යාව වගේ දේවල් වල ලොකු වෙනස්කම් වෙලා නැත්තම් සමහර වෙලාවට මම කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ගත්තොත් එහෙම ලොකු වෙනස්කම් කිරීමේ ලොකු අවශ්‍යතාවයක් නැහැ එතෙන්දී. ඒතර ඒකෙදි ඒ වෙලේදී විශේෂයෙන්ම විය යුත්තේ මුළු හැමෝටම මුළු ලංකාවේ හැම ළමයාටම යන විදිහට ගුරුවරු ගන්නන ක්‍රමය වෙනස් කරලා දෙන්න ඕනේ. ඒක තමයි මගේ අදහස මොනවද වෙනස් වෙන්න ඕනේ කියන එක. ඊළඟට කතා කරන්න ඕනේ දේ තමයි අපි මේ වගේ policies අලුතෙන් modules එකට ප්‍රතිසංස්කරණ මොනවා හරි ගෙනල්ලා අතහැරලා දාලා බලන් ඉන්න එක හරියන්නේ නැහැ. ඒක පර්යේෂණාත්මකව සනාථ කරගන්න ඕනේ මේකෙන් ඉෆෙක්ට් එකක් වුණාද නැද්ද කියන එක. උදාහරණයක් විදිහට අපි අලුතෙන් උගන්වන විදියක් ගෙනල්ලා අතාරින්න.
ගන්නන්න ඕනේ මෙහෙමයි කියලා ගෙනල්ලා අපි ඒක ඉම්ප්ලිමන්ට් කරලා බලනවා ඉස්කෝලේ. ඉම්ප්ලිමන්ට් කරාම ඒකේ සාර්ථකත්වය අසාර්ථකත්වය ඊළඟ වසර වෙද්දී යම් කිසි විදිහකට මනින්න ඕනේ. එහෙම නැත්නම් ඒක පරිේශනාත්මකව සනාථ කරන්න ගන්න ඕනේ. ඒක නිකම්ම කවුරු හරි බලලා මේක හොඳට වුණා මේක හොඳට වුණා කියලා වාර්තාවක් දෙනවට වඩා පරිේශනාත්මකව දත් ඇසුරෙන් සංඛ්‍යාන විද්‍යාත්මකව ඕක පරිේශනාත්මකව කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ මේ හදන අධ්‍යාපනය පිළිබඳව හදන පොලිසිස් වල ඉවලුවේෂන් එකක් අඩුම ගානේ මූලික මුල් අධීරයේදී ඉවලුවේෂන් එකක් තියෙනවා. ඒ වගේම මේක ඉවෝල්ව් වෙන්න ඕනේ. කියන්නේ අද තියෙනවට වඩා වෙනස් සබ්ජෙක්ට් මොනවා හරි ඇඩ් කරන්න ඕනේද කියන එක තව අවුරුදු කීපයකින් නැවත බලන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ පොලිසිය ඇතුළේදී. ඒක තමයි අනිත් අදහස. නිකම් අතහැරලා ආහාරය කියලා යන්න බෑ. ඒක තමයි ඊළඟ කාරණා. අනිත් තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි රිසෝසස් බෙදිලා යාම. ඒක නිවැරදිව රිසෝසස් බෙදිලා ගියේ නැත්නම් උදාහරණයක් විදිහට ගුරුවරු ඉන්නේ ජාතික පාසල් වල විතරයි නම් එහෙම නැත්නම් ප්‍රධාන සිටි වල විතරයි නම් ගමේ පාසල් වලට ගුරු හිඟයක් තියෙනවා නම් එතකොට අනිත් මොන දේ කරත් වැඩක් නැහැ. ඒතකොට පළවෙනියටම විසඳන්න ඕනේ ප්‍රධාන ගැටලුවක් තමයි අර රිසෝසස් බෙදී යෑම. ඒතකොට අපි කාහරි ගුරු රෙක්රූට් කරනවා නම් ගුරුවරු බඳව ගන්නවා නම් එතෙන්දී සැලකිල්ලට භාජනය වෙන්න ඕනේ කාරණයක් තමයි අර සාමාන්‍ය ප්‍රශ්නේ තියෙන්නේ ගුරුවරයෙක් කොළඹින් බඳවගෙන එයාව වෙන කොහේ හරි ඈත පළාතකට දාන. එහෙම වුණාට පස්සේ ඒ ගුරුවරයා නිතරම බලන්නේ ආයි කොළඹට එන්න. එහෙම නැතුව ඔක කරන්න පුළුවන් දේ තමයි ඈත පළාත්වල දැනට ඉන්න අදාළ සුසුකම් සපුරලා තියෙන කට්ටියට අවස්ථාවක් දෙන්න පුළුවන් ඒ පළාත්වලට පත්වීමක් විදියට. එතකොට අර තියෙන ගැටලුව निराකර කොහොම හරි ප්‍රධාන විදියට අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තමයි අර බෙදී යෑම. රිසෝසස් බෙදී යන විදිය අවම බෙදී යෑමේ තියෙන විෂමතාව අවම කරන්න ඕන. සරලව කිව්වොත් අනිත් තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි රිසෝසස් බෙදී යෑමේ තියෙන ගැටලුව. ඔන්න ඔය කියන රිසෝසස් බෙදී යෑමේ තියෙන ගැටලුව අවම කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුවරුන් සමහර පාසල් වලට ගුරුවරුන් වැඩි අතිරික්තයක් ඉන්නවා. හැමෝම බලන්නේ සමහර විශේෂ පාසල් වලට එන්න. සමහර පාසල් වලට ගුරුවරුන් නැත්තෙම නැහැ. එතකොට ඔන්න ඔය විෂමතාවය ගුරුවරුන්ගේ විෂමතාවයේ ඉඳන් අනිකුත් සියලුම මූලික පහසුකම් වල දක්වා අවධානය දිය යුතුයි. ඒක හදන්න නැතුව අනිත් මොන දේ කරත් ඕක වෙන්නේ නැහැ කියන හැමෝටම රිසෝසස් නිවැරදිව බෙදී යන්නේ නැතුව අනිත් මොන දේ කරත් හැමෝටම සමාන අධ්‍යාපනයක් ලැබෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. ඒක නිසා මුළු සමස්තයක් විදිහට ගුරුවරුන්ගේ සිට අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් දක්වා හැමදේම නිසියාකාරව සෑම පාසලකටම බෙදී යන්න ඕනේ. එතකොට තියෙන අනිත් ගැටලු ගොඩක් ඒවා निराකරණය කරගන්න පුළුවන්. දැන් මේ වෙනකොට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ශිෂ්‍යත්ව විභාගය පවත්වනවද නැද්ද කියන එක. දැනට ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුතුයි. මොකද ළමයින්ට අවස්ථාවක් දෙන්න ඕනේ හොඳ පාසල් වලට යන්න. හොඳ පාසල් සහ නරක පාසල් කියලා මේ වෙනකොට බෙදීමක් තියෙන නිසා. ඒතර ඕක ඉබේම නවතිනවා. දෙමව්පියන්ගේ ওই තියෙන තරංගය ශිෂ්‍යත්වයේ පාස් වීමේ කියන තරංගය ඉබේම නවතිනවා. හරි නිසියාකාරව තියෙන රිසෝසස් ටික බෙදී ගියොත්. ඒක නිසා අපි තියෙන ගොඩක් ගැටලු වලට ප්‍රධානම මූලික දෙයක් තමයි නිසියාකාරව හැමදේම බෙදී යන එක. එතකොට අනිත් දේ තමයි මේ කියන අධ්‍යාපන සංස්කරණ කඩිනමින් ගෙන ආයුතුද කියන ප්‍රශ්නේ. දැන් හැමෝම අහන ප්‍රශ්නේ තමයි මෙච්චර කඩිකුලප්පුවකින් මේක ගේන්න ඕනේද කියලා. මම කියන්නේ ඔව් කියලා. මං කියන්නේ ඉක්මනින් ගේන්න ඕනේ. මොකද අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළා ඕක පයිලට් එකක් කළා
තව අවුරුදු 5කින් විතර ගෙනකොට අද කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල කිසිම වැඩක් නැහැ. ඒක නිසා අද කරපු ප්‍රතිසංස්කරණ අද ගේන්න ඕනේ දේ දැම්ම ගේනවා. විශේෂයෙන්ම මේ ඉගැන්වීමේ ක්‍රමය ඔකයි පස්සට දාන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් අලුත් විෂයක් හඳුන්වා දීම ඔක පස්සට දාන්න දෙයක් නැහැ. ඒක අද ගෙනල්ලා හැබැයි තියෙන ගැටලුව තමයි ඒක ගෙනල්ලා අතහැරලා දාලා යන්න බෑ. ඒක ඉවෝල්ව් වෙන්න ඕනේ. ගෙනල්ලා දෙන දේ වසරින් වසර නැවත කියන්නේ ප්‍රතිසංස්කරණ කරනවා කියලා මේ මහා ලොකු ප්‍රතිසංස්කරණ නෙමෙයි එතකොට අවශ්‍ය වෙන්නේ. ඒක ඉවැලුවේට් කරලා බලන්න පුළුවන්. වැඩේ හරියට යනවාද? මොනවද වෙන්නේ? මොනවද තව දුරටත් ඇඩ් කරන්න ඕනේ මොනවද? මොන වගේ දේවල්ද අපි තව දුරටත් හිතන්න ඕනේ කියලා ඊට පස්සේ හිතන්න පුළුවන්. මේ වෙනකොට මට දැනගන්න ලැබුණ දේ තමයි මේ අවුරුද්දේ 6 වසරේට ගේන තීච්ච ප්‍රතිසංස්කරණ තව අවුරුද්දකින් කල් ගියා කියන කාරණා. එතකොට ඇත්තට මේ අවුරුද්දේ ගේන්න හදපු නිසා තමයි ඒකේ තීච්ච ගැටලු හරි දැනගන්න පුළුවන් වුනේ. එහෙම නැත්තම් වෙන්නේ මේ අවුරුද්දේ දැනට තියෙන දේම තමයි තව අවුරුද්දකට පස්සෙත් ලැබෙන්නේ. දැන් මේ වෙනකොට රජය තීරණය කරලා තියෙනවා තව දුරටත් මේක පිළිබඳව විග්‍රහයක් කරලා බලන්න මොනවා හරි ගැටලු තියෙනවද ඔය කියන කාරණා හැමදේම බලලා 2027 දිගේ. දැන් මේ වෙලාවේ ගේන්න හැදුවේ නැත්තම් අර ඉන්න නිලධාරීන් හැමෝම බලන්නේ Taman දැන් මේ වෙනකොට කරලා තියෙන දේ. එහෙම නැත්නම් හිමීට 2027 වෙනකන් ওই වැඩේ කරන්නේ. ඒත් කරන්නේ ওই දේම තමයි හිමුණා. ඒ නිසා මම හිතනවා කඩිනම්ද කියන ඒකට ප්‍රශ්නෙට උත්තරෙත් කඩිනම් කියන එක තමයි. ඉක්මනින් ගේන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ අර එක දැන් ගේන එකම තමයි තව අවුරුද්දකින් ගේන්නේ. ඒක මහ ලොකු වෙනසක් වෙන්නේ. පයිලට් එකක් කරා එක විදිහට කට්ටිය ඔක අර්ථ දැක්වුවට අධ්‍යාපනය කියන එක වෙනස් වීම කියන එක කල් දාන්න දෙයක් නැහැ. වෙනස් වෙන එක දිගටම කරන්න පුළුවන්. ඒක නිතරම ඉවෝල් කරන්න පුළුවන්. අපිට බලන්න පුළුවන් මොනවද වෙනස් වෙන්න ඕනේ කියන කාරණාත් එක්ක ඔක ඉදිරියට ගෙනියන්න පුළුවන්. මම මේක සාරාංශ කරොත් දැනට ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි දැනට අධ්‍යාපනයෙන් විෂමතාවයක් ඇති වෙනවා මූලිකව මුල් අවධියේදී කන්සෙප්ට් ටික ග්‍රහණය කරගත්ත ළමයි සහ කන්සෙප්ට් ටික ග්‍රහණය නොකරගත්ත ළමයි කියලා. පළවෙනියටම වෙන්න ඕනේ මූලිකව ඉගෙනීමේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. සබ්ජෙක්ට් වල කන්ටෙන්ට් වලට වඩා ඉගෙනීමේ ක්‍රමය තමයි වෙනස් වෙන්න ඕනේ. සමහර සබ්ජෙක්ට් වල කන්ටෙන්ට් එහෙම ලොකුවට වෙනස් කරන්න දෙයක් නැහැ. ඊළඟට සමහර සබ්ජෙක්ට් ඇඩ් වෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි ඒක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ප්‍රාථමික අධ්‍යාපනයට මේ වෙනකොට ඇතුළත් කරන්න පුළුවන් කම්පියුටර් සයන්ස් වගේ විෂයන් ඒවැයි තියෙන ඇල්ගොරිතම් කන්සෙප්ට් ටික විවිධ විදිහවලට උගන්වන්න පුළුවන්. එතකොට ඒ ළමයින්ට ඒ කන්සෙප්ට් ටිකම ඇඩ්වාන්ස් විදිහට ඉගෙන ගනිද්දී වැඩි දැනුමක් ලැබිලා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි රිසෝසස් බෙදී යාමේ විෂමතාව. ඔය කියන එකක් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ ගුරුවරුන් බඳවා ගැනීමේදී කොහොමද බඳව ගන්න කියන එකේ ඉඳන් අපි කම්පියුටර් සයන්ස් වගේ එකක් හඳුන්වා දෙනවා නම් ඉස්කෝලවලට ඒ පහසුකම් ටික අවශ්‍ය වෙනවා. ඒකට ඒව කොහොමද ලබා දෙන්නේ කියන එකේ ඉඳන් ඔන්න ඔය කියන කාරණා ටිකත් මූලිකව විසඳලා තමයි විසඳීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට අර හොඳ පාසල් නරක පාසල් කියන ගැටලුව නැති වෙනවා. එතකොට ඔය ශිෂ්‍යත්ව විභාගය වගේ ඒවට අර තරංගකාරී කන්සෙප්ට් ග්‍රහණය කරගත්තත් නැතත් කොහොම හරි මේ විභාග මානසිකත්වය නැතිලා යනවා. මූලික අධ්‍යාපනයේදී වැදගත් වෙන දේ තමයි විභාගවලට වඩා අර අවශ්‍ය කන්සෙප්ට් ටික ග්‍රහණය කරගන්න. එතකොට ප්‍රයිවට් පන්තිවලදී මේ වෙනකොට ඒ වැඩේ කරනවා නිසා ඉස්කෝලේ තුලදී වෙන්න ඕනේ අර ශිෂ්‍යත්වයට සූදානම් කරනවටත් වඩා නිවැරදි කන්සෙප්ට් නිවැරදි සංකල්ප ළමයින්ට ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ලබා දෙන එක. ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.